දවසක් ඒවා යාළුවනේ සියලුම දෙනාට ඉතින් I am VIP King Joker ඉතින් TikTok කලාවේ ඉතින් මේ අවස්ථාවේ මම ඔයාලව හම්බ වෙන්න ආවේ වෙන මොකටවත් නෙවෙයි පොඩි ප්‍රශ්නයක් වුණා මම කුරුණෑගල ඉඳලා වැඩ ඇරලා ගෙදර එන ගම්ම ගෙදර ඇවිල්ලා නාන්න යන ගාම ඉතින් මගේ වයිෆ් එක්ක කතා කරලා මම නාන්න යන ගාම ඉතින් පොඩි ප්‍රශ්නයක් වුණා ඉතින් මාත් එක්ක පොඩි ඇරියස් එකක් තියෙනවා වයිෆ්ගේ පුංචිගේ පුංචිටයි පුංචි මහත්තයාටයි පුංචිගේ ලොකු පුතාටයි පොඩි පුතාටයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම මරන්න තර්ජනය කරනවා. මම කොහොම හරි පොලිසිය එන්ට්‍රි දැම්මා 3කට වැඩිය. යාළුවනේ ඉතින් one night දෙකක් තියෙනවා මගේම මරණ තර්ජන පිළිබඳව. කොහොම හරි යාළුවනේ මට මරණ තර්ජනය පිළිබඳව පොලිසිය එන්ට්‍රි දාන්න යනකොට හැම වෙලේම මම පොලිසියෙන් ගන්න යාළුවගේ පැත්ත. ඇත්ත කතා කියන්න ඕනේ. දියබැදුම පොළොන්නරු දියබැදුම පොලිස් මූලස්ථානයෙන් තමයි ඉතින් මේ පැත්ත ගන්න. ඉතින් මම මොකක්ද දන්නේ නැහැ කේස් එක. ඉතින් යාලා මේක යාලා ගමේ කට්ටියට අදිනවද දන්නේ නැහැ. මම නුවරඑළිය ඉඳලා මගෙන් මෙහෙ తాවකාලික ඉන්නවා නම් ලියුමක් දෙන්න කිව්වා. මම ඒ ලියුමක් දුන්නා. ඉතින් ලියුම දීලත් යාළුවනේ මට වෙච්ච දේ ඔයාලටත් වෙනවට මම කැමති නැහැ. ඉතින් මට සාධාරණයක් කරන්න කියලා මම ජනාධිපතිතුමාගෙමුත් ඉල්ලනවා මේක බලන හැම කෙනාම ඉතින් ෂෙයා කරන්න හැමෝටම ෂෙයා කරන්න ඉතින් ලයික් කරන්න ඉතින් ඔයාලගේ හිතට එන අදහස් ටික දාන්න ඉතින් මම වැරද්දක් කරන්නේ නැතුව තමයි මට මරණ තර්ජන එන්නේ ඉතින් සැරෙන් සැරේට මේ මරණ තර්ජන එනවා ඉතින් බොහොම අමාරුවෙන් ජීවත් වෙන්න යාළුවනේ ඉතින් මරණ තර්ජන වලට බය නෙවෙයි එක්කෝ මටත් chance එකක් දෙන්න ඕනේ මරන්න ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මම හරි ක්‍රියාත්මක වෙනවා දැන් මම නීතියට කොච්චර කිව්වත් නීතිය මන් ගැන බලන්නේ නැත්නම් මම නීතිය ක්‍රියාත්මක කරනවා මගේ අතින් ඒක තමයි වෙන්නේ ඉතින් ඊට පස්සේ කියනවා මූ මිනි මරණ එකේ කරේනේ කියලා පත්තරවල එහෙම දානවා ඒක වැඩක් නැහැනේ මම මැරුවොත් තමයි ඊට පස්සේ මම පොලිසිය ගානේ ලෝයර්ස්ලා අල්ලගෙන උසාවි ගානේ අපිව දාන්නේ ඇත්ත කතාව හරිද මරණ තර්ජනයකදී හරිද ඔයාලා දන්න විදියට මම නම් දන්න විදියට මරණ තර්ජනයක් ආවට පස්සේ නඩු විභාග කරන්නේ නැහැ කෙලින්ම ඇතුළට දානවා උසාවි දාන්න ඕනේ මරණ තර්ජනයන්නේ එතකොට ඒක විභාග කරලා පැමිණිලි කරපු එක්කෙනාව විභාග කරලා ඔක්කොම කරලා ගෙදර යවනවා ඒ මදියට දියවැදින් පොලිස් OIC මහත්තයා ගැන කතා කරනකොට OIC මහත්තයා අංකයකට ඇත්තටම නීතියට මාර ලැබි මහත්තයෙක් ඒක නිසා OIC මහත්තයා මට OIC මහත්තයා කිව්වා දාන්න